හොරසෙන් ලංකරට වෙන කෙල්ලෙක් හම්බුනේ නැද්ද කවේ? ප්ලීස්. මේ වැඩ වෙන කෙල්ලෙක් නම් කරන්න එපා ඔයා. හෙලෝ. මම කවින් නෙවෙයි ශවින්. You are mistaken. Mistake? ඔව් මට වැරදුනා තමයි තමුසේගේ හොරසෙක් විශ්වාස කරපු එක. අනුත්? Are you with her? අනුත් කවින්. What's this? මොකද්ද මේ? මොකද්ද කියලා අහන්නේ? ඔය ලැජ්ජාවට මේ වගේ වැඩ කරන්නේ. Is she mad or something? මේ නිකන් ඇවිල්ලා මිනිස්සුන්ට ගහලා. මචං කවුද මේ? මං කියන මචං පොඩ හපංගු. මේ හරි තාරි හරි. ඔයා මචං ඔයාව දන්නේ නැහැ. තර්ඩ් ක්ලාස් වැඩ කරලා මෙතන මම දැන් කවුද කියලා අහනවා. ඔයාව දන්නේ නැහැ. මොකද්ද මේ? අන්නකෝ. දැන් ඇති. මචං I will explain. මේ හැම දෙයක්ම උනේ මගේ වැරද්දෙන්. මම තමයි ෆේක් account එකෙන් අත් එක chat කරේ තාදී. මොකද්ද කියන්නේ? ඔව් තාදී. මං හිතුවේ නෑ ඔයා මාත් එක්ක කතා කරා කියලා. තාදී. මට මං කරපු වැරද්දේ බරපතලකම තේරුනේ නෑ තාදී. මේ කරපු දෙයට සමාව දෙන්න බැරි බව මං දන්නවා. හැබැයි මට වාගේ මේ වෙලාවේ සමාව ඉල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ. මම ඒක හිතන්න බලන්න නැතුව කරපු ජෝක් එකක් තාදී. උඹ කෙල්ලෙක් නිසා අපේ යාළුකම විහිළුවකට ගත්තද? ආ? ලැජ්ජයි යකෝ. Shit. මම දන්නේ වාට මොකක්ද කියන්න ඕනේ කියලා. මම මේ කිසි දෙයක් දන්නේ නැහැ. Tadi, wake up. Wake up? Hey, wake up. Wake up, wake up, wake up, wake up. How was yesterday? අනුත් කියන්නේ වෙනමම මනුස්සයෙක් තාදී. එයා මාර ඩීසන්ට්. අනිත් එක එයා ගර්ල්ස්ට රෙස්පෙක්ට් කරන විදිය නම් ඉතින් හරිම එම්පැතටික්. I think that's why I like him. මං අනුත්ට මාර ආදරෙයි. මේ යාට මම එයා ගැන කියනව මොකොත් කියන්නේ නැහැ හරිද? කියලා තිබ්බොත් මරනවා.
මදි මොකද අනේ මේ අදට ගෙදර යන්න තියනා නේද ලෑස්ති වෙන්න here get ready පරක් වෙනවා මගේ ට්‍රේන් එක 11ට oh now it's 9 ඒක තමයි මම නැගිටින්න ආවේ get ready මට තියන්න බැරි වුණානේ ලාම් එක අමතක වුණා ඔය ලැස්තිනකෝ මේ මං අලුත් එන්න කියන දව පික් කරන්න එපා ඇයි ඉතින් යා ඔෆිස් යන්න කියලා අනිත් එක ඉතින් බිස්නස් එකක් දැන් නැතත් රන් වෙනවනේ නෑ ඕනේ මං ට්‍රේන් එක යන්න ආසයිනේ ඒකයි ඇත්තද එහෙනම් ට්‍රේන් එකට යන්න ලැස්තිද තාදී දුව ඇයි ගෙදර නතර වෙන්නද හිතා තමන්ගේ ගෙදරදී පුදුම සැනසීමක් දැනෙනවා නේද අප්පච්චි? කවුද හැදේ? ශීලා දන්නේ නැද්ද ඉතින්? වයනවා කිව්වහම කෑම ගොඩාක් හදලා ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. අප්පච්චි. ශීලා සතියේ එක දවසක් ආවම අප්පච්චිට ඇතිද? ආපෝ ඇති. මම්මගේ වැට් ටික කරගන්නවා. අප්පච්චි ගාඩ්නින් කරන එක ඇරෙන්න වෙන වැඩක් නම් කළා නෑ වගේ මේ අවුරුදු දෙකටම. වෙන මොනා කරන්නද? මේ ස්ටඩීස් වලට තියෙන කම්මැලිකම මගේ පිටින් යවා ගන්න එපා. හරිද? මං ඕවට අහු වෙන්නේ නැහැ. අප්පච්චි. මට පාලු නෑ දෝ. මං ඇත්තට මාස කරන්නේ මං ආදරය කරන මිනිස්සු ඒගොල්ලෝගේ හීනවලට යනවා දකින්න. නැතුව මගේ පාලුමක ඉන්න නෙමෙයි. නෝද? අප්පච්චි අර මගේ බ්ලැක් කලර් අද්දික ඩ්‍රෙස් එක දැක්කද? කොහොනේ?
කවුද මේක අස් කරන්නේ? තිබෙතන නෑනේ මොකෝ. ආනේ තාදිනෝන ආවද? අපේ තවත් ලස්සන වෙලා. මේ ශීලා මේ අර බ්ලැක් කලර් දිගු ඩ්‍රෙස් එකක් තිබ්බා. කෝ ඒක? මං මේ අල්මාරි එක පැත්තක ඒවන අර ළමා නිවාසෙට දුන්නා. ඇයි නෝනමනේ දවසක් කිව්වේ අඳින්න බැරි ඒවා දෙන්න කියලා. මම ළමා නිවාසෙට දෙන්න කිව්ව අඳින්න බැරි ඒවනේ. ඒක දෙන්න කිව්වේ නෑනේ. ශීලා ඔය කියන්නේ අර කළු පාට ඩ්‍රෙස් එක ගෝල් පාට අත් දෙකක් තියෙන්නේ. ඒක මම මේ කබඩ් එකේ දැම්මා. ඔය තාදිගේ අම්මා තාදිට ඉස්සල්ලාම ඩිසයින් කරපු ඩ්‍රෙස් එක. ඒ තියෙන්නේ මං කියලා තියෙනවනේ මගේ බඩු එක තැනක තියන්න කියලා. අපච්චි ඇයිද? අපච්චිට කොහොමද පුළුවන් වුණේ අම්මට සමාව දෙන්න? අම්මට මං සමාව දුන්නේ නැහැ. සමාව දෙන්න අම්ම වරදක් කරේ නෑනේ. අපච්චි මං අපච්චිගේ දුව. එයා අපි දෙන්නම දාලා ගියා. හැයි අපච්චිට බැරි මාත් එක්කවත් අවංක වෙලා හිතේ තියෙන දේ කතා කරන්න. සමහරලාට දුව මිනිස්සු කරන එක වරදකට වඩා ඒගොල්ලෝ කරන හොඳ දේවල් වැඩි. ඒක වරදකට අපි ඒගොල්ලෝ අපේ ජීවිතෙන් අයින් කරොත් ඒ ඇති වෙන හිස්තන එයාලට වඩා අපිට තමයි දඬුවමක් වෙන්නේ. ඒත් අපච්චි අම්ම කරපු දේ ආදි අම්මා ඔයා වෙනුවෙන් ජීවිතය කැප් කරපු හැටි දන්නේ මම. ඇයි අපිට බැරි? අම්මට එයා කැමති තැන ඉන්න දීලා ආදරය කරන්න. ඉස්සර නම් මේ කේක් හදන්නේ තාදිනෝන. දැන් මොකද අනේ මේ මැලවිලා වගේ. මැලවිලා මං මාව මලවන්න හිතුව මදි කවුරු. කෝද දෙන්නකෝ. ඉන්න මම බලන්න. ඔයා මෙහෙ Come on, Tani. Let it go now. අනුත් පුතා කොහොමද? අරකට පස්සේ අංකල් නම් පොඩ්ඩක් තෙනසලා නේ. ඇත්තට යන් ගෙදරට යන්. කවුද මේ? Hello, Uncle. වෙද්ද? Shavin. හෙලෝ ෂවීන් එන්න අපි ගෙදරට යමු. යන් ඉඳගම් හරි. හරි අංකල්. අංකල් නම් කවදාවත් වයසට යන්නේ නැහැ නේ. මොකද්ද සීක්‍රට්? දන්නේ නැද්ද පුතේ? සහැල්ලු ලොකු හදිසියකුත් නැහැනේ. ඒකින්ද අංකල්ට වයසට යන දිසියකුත් නෑලු. මේ කාලෙකට පස්සේ ළමයෝ දැක්කේ. මොකද මේක පාට මෙහෙ ඉන්න හිතුවේ. අපේ සාරගේ බර්ත්ඩේ පාටි එක අංකල්. ඉතින් පුතාලා මේ මේ අපි මේ ෂවින්ගේ වැඩවයකට ආව අංකල්.
හොවු මේ වැඩෝගේ කටාව තාදී දුවේ තාති අපච්චි ළම වෙත යනවද කොහෙද අපච්චි? මේ සාරගේ බර්ධි පාටික කෝල් ඇත් දුන්න කියලා කිව්වා කතා කරාද කතා කළා. සර්වියට්ස් නෑනේ. මං අරන් එන්න. මහත්තයා ගන්න. මේ මෙතනින් තියන්නකෝ. හෙලෝ. හෙලෝ තමයි. මම ඔර කවදිනද ගන්න තාදී? අන්න අනුද්දාව ඔයාව එක්කගෙන යන්න. මේ කරුණා කරලා ඩ්‍රාමා දාන්නේ නැතුව එන්න ඕනේ පාටියකට. හරිද? ආවම මම බලා ගන්නම්කෝ. හෙලෝ. I'm so sorry. It's okay. මට ඔය තේරුම් ගන්න පුළුවන්. අපිට යන තව කොච්චර යයිද ෂවි? තව 2 hours වලට වැඩි නොත් මිසක් අඩු වෙන එකක් නෑ. දැන් දැන් 11 නේ. මං ඇයිද දන්නේ මේ කෝගේ නම්බර්ස් මේ දවස් ටිකේම දැක්කා. හැම වෙලේම. Angel numbers. Angel numbers? මොනවද ඔය angel numbers ගැන දන්නේ? ටිකක් දන්නවා ඉතින්. හරි ඉතින් දන්න ටික කියන්නකෝ. දැන් මිනිස්සු එක එක ලැන්ග්වේජස් වලින් කතා කරනවානේ. හැමෝම කතා කරන්නේ Tamanට ලේසි ලැන්ග්වේජ් එකෙන්නේ. ඒ වගේම තමයි යුනිවර්ස් එකත් අපිත් එක්ක හැම වෙලේම කතා කරන්න try කරනවා. සයින්ස් වලින්, නම්බර්ස් වලින් ඒකට ඉතින් අපි අවධානයෙන් අහන් ඉන්න ඕනේ. එතකොට guardian angel කියන්නේ කවුද? ගාඩියන් ඒන්ජල් කියන්නේ යුනිවර්ස් එකෙන් අපිට එවන ඒජන්ට් කෙනෙක් වගේ කෙනෙක්. මගේ guardian angel නම් මොනවා කරනවද දන්නේ නැතුව මෙච්චර කල්. මෙච්චර කල් නම් මොනවද කරේ කියලා දන්නේ නැහැ. හැබැයි දැන් මොනවද කරන්න කියලා දන්නවා මේ වෙලාවේ. මොනවද කරන්නේ? ඔයා දිහා බලන් ඉන්නවා. අපොයියෝ. බලාගෙන මේ. එතකොට මේ ඔයාට මොනවද යුනිවර්ස් එකෙන් හම්බෙලා තියෙන සයින්ස්? ගොඩක් හම්බෙලා තියෙනවා. මොනවද? For an example දවසක් මම පාරේ යනකොට දැක්කා ලොකු බෝඩ් එකක ගහලා තිනවා you are handsome කියලා. හරිද? ඒක කොහොමද සයින් එකක් වෙන්නේ? ඉතින් මං handsome නේ. ඇයි නැද්ද? Surprise for you. Hello. Hi. ඔප්පෝ ආවගෙන බරු මෙයාට පැටිලා. Really? බොරු කියන්නේ. බොරු නෙමෙයි එක දවසක් ගෙදර ඇවිල්ලා රෑ අඬලා අම්මි කිව්වා. බොරු නෙමෙයි. ඔව් බොරු. මම වාරි කිව්වනේ දවස් සර්ප්‍රයිස් කරනවා කියලා. Okay, I'm surprised. දැන් ඔය මෙයා ඉන්න දාන දොරවර වෙන්නේ. Why don't you tell him that you two are friends? Nothing like that, darling. Nee, cake ko. It's on the way. තාදී උඹ එක්ක මාරම අවුලෙන් ඉන්නේ නේ. සාරාමයි මචං. දැන් සාරා මේ ගැන මොකක්ද දන්නේ? තාදී වල මැසේජ් එක දාලා තිබුණා සාරාට මේ ගැන මොකක්ද කියන්නේ නැහැ කියලා. අය තිබේ අරන් නැති වෙයි කියලා.
කෙල්ලට ලස්සන මූණක් වගේම ලස්සන හිතකුත් තියෙනවනේ. Thank you මචං. हीने आले मवा में आए पावीला हिनहिला रोज कम्मुल पुरा पम्हादु एहिला तवसाला देत अल्लाह हम वीला कोल पेवामा माँ की हुस्ने दलटीला एवी महा नवीला लंगी यौवने नदीला आले लंकले सड़ा की आशा दे दनीला रे उन तो यादों Dancing man mat baby ale kul mat baby sine Rahasim yam tam gavi wage ucham bavi aaye Dancing man mat baby ale kul mat baby sine Rahasim yam tam gavi wage ucham bavi aaye Site ete sara adete kevima senasila Desa yantam aya sitam matvila sarasala Aavilla navatila aala shapa hina usselam vila evi baha Navila langi yauvane Nandila ale lankale sada ki aasha de danila re unna tu yaduma Dancing man mat baby ale kul mat baby sine Rahasim yam tam gavi wage ucham bavi aaye Dancing man mat baby ale kul mat baby sine Rahasim yam tam gavi wage ucham bavi aaye So tired. හැමදේම ලස්සනට උනානේ. කොහොනේ අනුත්? ඕනම එක්කන නෑ. අනුත් දනු. ඔයාට හැම වෙලේම අනු. ඔයාට මෙච්චර මං ඉන්නවා මං ගැන කිසි මගයක් නෑනේ. මං යනවානේ. තාදී මොකක්දනේ අපි තුදෙනා කොච්චර කාලයකට පස්සේද මෙහෙම සෙට් වෙන්නේ? අයි කවදා හම්බ වෙන්නේ නැද්ද? What is this? Just take a stay man. No more. මේ ඔයා හැම වෙලාවෙම මොහොමයි. බොරුවට මොනවාරි හිතලා මූඩ් එක අවුල් කරගන්නවා. What's wrong with you? එහෙම හිතන්නේ නැතුව අනිත් අයගේ මූඩ් අවුල් කරන හැටි වැඩි එක හොඳ නැද්ද? අඩුම තරමේ මං අනිත් අය ගැන හිතනවා. Hey Sara, මං හිතුවත් ඔයාගෙත් මූඩ් එක නැති වෙනවා අනිත් අයගෙත් සතුට නැති වෙනවා. I'll leave. You guys enjoy. තාදී, can you just stop? Just stop.
පේෂන් කතාවද? දැන් තමයි සරි. හසන්නේ. ආගේ නම කියන්න. ආට මොකද උනේ නම කියන්න ආගේ? තාදි. මොකද උනේ තාදි වාට? මතක නැහැ. මොකද මතක නැහැ. කොහොමද දැන් වාට මොකද තියෙන අපහසුව? නේ නම කියන්න පුළුවන්. බය වෙන්න එපා. පොඩි ඇක්සිඩන්ට් එකක් වුණා. තාදී සාරා don't worry everything's fine now okay මට මොකද මතක නැහැ. It's okay, it's okay. ශවෙන් හිටියේ නැත්නම් මල්ලිගේ වැඩකට අනුත් ආදේශෙම කළාම යන වෙලාවලු ආ. Thank you, Shavi. Thank you. The number you are trying to call is currently not reachable. Please try again later. අනුද් 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 අයියෝ කෝල්ස් ආන්සර් කරන්නේ නැත්තේ මම අර කී පාරක් ගත්තද ඔයාට මොකද්ද වෙලා තියෙන්නේ අනුද් just check your phone see how many calls Sarah. Huh? I just want some space. මොකද්ද ස්පේස් ඕනේ කියන්නේ අනුද් can you stop අනුද් අනුද් මට කතා කරන්න ඕන මොකද්ද මේ කරන්නේ අනුද් මොකද අර මේ වෙලා තියෙන්නේ මොකද මේ ස්පේස් ඕනේ කියන්නේ huh? Can you answer What do you mean you want space මම කොච්චර ආවෙනින් ඉඳලා තියෙනවද අනුත් මමගේ හැම දෙයක්ම අතක ෂෙයා කරගෙන තියෙනවා What is wrong with you Why can't you talk to me I don't want to allow මාව ලං කරගන්නයි ඕරු නම් මාව ඇත් කරන්නයි මම කවුරු කියලාද හිතාගෙන ඉන්නේ අනුත් මොකක්ද අර කරපු වැරද්ද ඔය අපට හේතුවක් කියනකම මම මෙතන යන්නේ
account එකක් හැදුවේ තාත්ති මට අකමැති වෙයි කියලා තිබුණ බය නිසායි සාරා. හැබැයි මම හැම වෙලේම උත්සාහ කරේ යාගේ සතුට වෙනුවෙන් මම අයින් වෙලා හරි යාගේ හිත හදලා යාව සතුටින් තියන්න. ඒකයි මම fake account එකක් හැදුවේ ජෝක් එකකට කියලා යාට කිව්වේ. මම හිතුවේ නෑ මේක මෙච්චර දුරදි ගහයි කියලා. ඔව්. මම තාත්තට ගොඩක් ආදරය කරනවා. ඇයි මෙච්චර කල් මට මේ දේවල් කිව්වේ නැත්තේ? It's okay. ඇයි තාදී ඇක්සිඩන්ට් වුණු වෙලාවේ එයාව හොස්පිටල් එකට බලන්නවත් ආවේ නැත්තේ? තාදී පවුනේ. මම ආරංචි වුණ ගම ශවින්ට කිව්වා. තාදිට ශවින් ඉන්නවා. ඒ වුණාට මේ හැම දෙයක්ම තාදිට කියන්න ඕනේ. For what? සහරා තාදි සෙටල් වුණද? ශවින් හොඳ කොල්ලෙක්. අනික ආදරය කරන දෙන්නෙක් මැද්දට යන්න තරම් මං එහෙම හිතප්ප බව නැති මනුස්සෙක් නෙවෙයි. සාරා තාදි hates me. Hey, 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 Sarah. It's okay. It's okay. රන් රූපෙට උපමාවන්නේ කඳුනේ දුක් කන්දක පාමුල තනිවි හැඬුවේ අප දෙතැනක ලත වෙන ජීවිත කතරේ නුඹ කෙදිනද මා ළඟ සැනසී ඉන්නේ Hello, where are you? Okay, okay, come soon, okay? සාරා ආන්ටි අනුරාධපුරයේ ගිය ගමන් ඔයා කාටද මේ හදිස්සියම ඩිනර් හොස්ට් කරන්නේ? ඔයා නොදන්න අය නෙවෙයි. ස්කූල් ෆ්‍රෙන්ඩ්ස් නේද? Okay. තාදී බලන්නකෝ. ඔයා? හරි නරක. කිව්වත් නෑ. Thank you. Hello. Hi. Hi, hi. Thank you. එයාද ඔයාගේ ස්කූල් ෆ්‍රෙන්ඩ්? ඉන්න මම බලන්න. ලස්සනයි මේ ෆ්ලවර්ස්. මම්මයි ගිහලා කඩාගෙන ආවා මේවා. හා? දුකවාවා නගන හසරල් දුටුවා මානුඹේ අද මනසින් වියකියන්නට පෙර රාසින් ඒකේ මොනවද බලන්න. I'll get it. මගේ දෝතට ගන්නම් සෙනෙහෙන් ප්‍රේමය මාවින්දා නුඹේ ඇසුරේ නිවුණා මුළු ජීවිතේම නුඹ මගේ වීලා අපි ආදරයෙන් ඉමුලන් වීලා
තාදි අවුලෙන් බං ඉන්නේ. මට තේරෙන්නේ නෑ මචං. අනුත් මට ඇත්ත කියපන්. තාති කියන්නේ විසඳන්න බැරි සමීකරණයක් නෙමෙයි මචං. ලස්සන හදවතක් තියෙන චූටි චූටි දේවල් වලින් ගොඩාක් සතුටු වෙන සරල ගෑල්ලා මේක. මොකද සාරා අපි අතර දෙනාම හිටන එක හරියට නිකන් විතර කටුවක් උඩ වෙදිනා වගේ හරි අමාරු වැඩක්. මට මේක ඇති වෙලා අනුත් මට මගේ යාළුවෝ දෙන්න ඕනේ. ඔය කාටද මේ බොරු කරන්නේ? ඔය දැන්වත් වගේ හිතේ තියෙන දේ ගිහිල්ලා තාදිට කියන්න අනුත් මට දරාගෙන පුරුදුයි සාරා. තව අවුරුදු ගානක් වුණොත් තනියෙන් මට තාදිට ආදරය කරන්න පුළුවන්. හැබැයි මට එක තප්පරයකටවත් බෑ යව තවතට ඉතන්න. සතුටු වෙද දැන්? ඔයා මොන જાතිය මිනිස්සෙක්ද දන්නේ? ඔයා කවුද? ඔයාට අතල ගන්න, හිත කඩලා දාන්න, රවට්ටන්න හැමදේම කරන්න ඔයාට හොචිකම කරන බන්ද? තාදිවතෙන් සතුටින් සතුටේ අර වගේ කතා හිලුවක් කරලා වගේ අලුත් එක සතුටෙන් ඉන්න කිව්වම හිතනවනේ මම සතුටෙන් කියලා. හදවතක් තියෙන මිනිස්සෙක් කනු listen. No, you listen. Anme mama bam kala hati vela tiyena. Mage wasගෙන ඉඳලා සාරා හිතා. මේ හැම ප්‍රශ්නම ඇති කළේ ඔයා. ඔයා හිතා අර සහෝදරයක් වගේ ඉන්න සාරත් එක්කම රණ්ඩු කළා. එතකොට අර ශවි හවුවේ කොල්ලා මොන වැරද්දක් කළාටද? ඔයා හිතම මගේ හිත දෙපාර කඩාගත්තා නෝ.
අර ඇක්සිඩන්ට් එක වෙච්ච වෙලාව මට මොනවද උනේ කියලා අඩු හොයලා බලන්න හිතුන්නේ නැද්ද? මම හොඳින් ඉන්නවද? මට මොකද උනේ කියලා හොයන්න හිතුන්නේ නැද්ද? ශවින් හිටියේ නැත්තම් Just leave me alone. You're such a disgusting person, Anu. I hate you. I hate you. I really, really hate you, Anu. I hate you. I hate you. I hate you, Anu. I hate you. මනුවම දකින්නවත් ඕනේ. නිතු පාරා ගලන කඳුලැල් අර ශවින් මාදෑතින් පිසමසා හද දවනාරිදනා මතකින් නුඹ මුදවාරක ගමි සමදා ප්‍රේම මාවින්දා නුඹේ ඇසුරේ නිවුණා මුළු ජීවිතේම නුඹ මගේ වීලා අපි ආදරයෙන් මම හැමදේම අහගෙන හිටියේ තාදී. මට ඒ වචන ඇහුන් නැත්තම් කියලා හිතුණා. ශවින් පව් කියලා කියප එක. තාදී ආදරය කියන්නේ අනුකම්පාවට දෙන්න ඕන දෙයක් නෙවෙයි. ඒක එන්න ඕනේ හදවතින්. I'm sorry, ශවින්. ඔයා දන්නවා ඒක. තාදී මගේ හිතේ වාගේ නැති වුණ ආදරේ බොරුවක් නෙවෙයි. ඒත් මංවා මගේ මුළු ලෝකෙම කරගන්න හිතන ආදරයට වඩා තමන්ගේ ආදරේ මුළු ලෝකෙම හංගන් ඉන්න ආදරේ ගොඩක් වටිනවා තාදී. ඒ ආදරේ නැති කරගන්න එපා. මේ ලෝකෙ හැම කෙනෙක්ටම වඩා අනුත්වාට ගොඩක් ආදරය කරනවා කියලා මම තේරුම් ගත්තා. ඔයාව අයිති වෙන්න ඕනේ මට නෙවෙයි තාදී. He deserves better. He deserves you.
විශාල ආදරේ. පොතේ පිටුවකින් මම මෙහෙම පටන් ගන්නම්. ජීවිතය කියන්නේ ගෙවිලා යන තත්පරයට එකතු වෙන අමතක වෙන්නේ නැති අමතක කරන්න බැරි පුංචි මොහොතවල් වල එකතුවක්. කාලයටත් හොරෙන් අපේ ජීවිතවල ඉතුරුලා තියෙන වේදනාවල් තියෙනවා. ඒව සුව කරන්න පුළුවන් අපිව අපිටත් වඩා හොඳට දන්න අපිටත් වඩා වැඩියෙන් ආදරය කරන හමු වෙලා වෙන් වෙන කවදාවත් වෙන් නොවෙන සමහර විට වැඩිපුර ලං නොවෙන ඒ වුණත් තමන්ගේ කමක් දැනෙන මිනිස්සුන්ට ඇතුළට යන්නේ නැද්ද? සෝකි. පොතක් ගන්නවද? මේක හරි ලස්සන කතාවක්. තමන්ගේ හිතට එකගව ජීවත් වෙන්න උත්සාහ කරන අම්මා කෙනෙක්ගේ පාපොච්චාරණයක් ඕකේ තියෙනවා. තමන්ගේ දුවට අවුරුදු 18ක් වුණාට පස්සේ ජීවිතේ එකම එක වතාවක් තමන්ගේ හදවතට එකගව ගත්ත තීරණයකට තාමත් ජීවිතේ වන්දි කියන අම්මා කෙනෙක්ගේ ජීවිත කතාවක් ඕකේ තියෙනවා. Mr. Suren, සෑට මැඩම් එන්න කිව්වා. Give me a minute. I'll come. තාලි. අම්මට කතා කරන්න යන්න. ඇයි මේ? මං එනකොට අඩුම තරමේ අපි hina වෙලාවත් හිටියා. ලයිෆ් එක හැමදාම එක විදියට තියෙන්නේ නැහනේ. ඒක මට වැඩිය හොඳට ඔයා දන්නවනේ තාදී. මගේ ඔළුවට මට නිදහසක් ඕනේ සාරා. ඒ නිසා මට මේ හැම දෙයකම ටික කාලයකට ඈත් වෙලා යන්න ඕනේ. එතකොට ඔළුවට නිදහසක් හම්බ වෙයිද? try කරලා බලමු. සර් මං එහෙනම් ගිහින් next vacation එකට ඔයා එනවා බලන්න. We can enjoy. ඔයාට වැඩි හොඳට මං ඔයාව දන්නවා තාදී. ඔයාට මොනවද ඕනේ කියලා ඔයාට වැඩි හොඳට මට තේරෙනවා. ඔයාව කරගන්න enough. I see you soon, okay? Shavin, mom. Mama gigi call කරන්න. සතුටින් ඉන්න.
තමයි මං ඔයාට ආදරය කරන විදිය තාදී. ඔයාලා ළඟ හිටියනම් මට හොඳ අම්මෙක් වෙන්න බෑ කවදාවත්. අප්පච්චිට ඔය තරම් ඔයාට ආදරය දෙන්නත් බෑ. මං නිසා අප්පච්චි වින්දේ දුක විතරයි. අපි අසතුටින් ඉන්නකොට හැමෝටම වැඩි රිදුනේ ඔයාට. මම නොවී ඔයාට ආදර කරන්න බෑ දූ. මම දන්න ඔයා බුක් ලොන්ච් එක බලන්න ආවා කියලා. සුරෙන් ඔයාව දැකලා තියෙනවා. මම දන්නවා ඔය සුරෙන්ට පොඩ්ඩක්වත් කැමති නෑ කියලා. ඔයාගේ අප්පච්චි මම හරිම ගරු කරන මිනිසෙක්. ඒ දෝනි මම ආදරය කරේ සුරෙන්ට. ඔයාගේ අප්පච්චි හම්බ වෙන්න කලින් ඉඳලම අපිට අපි වෙන්න පුළුවන් තැන් ජීවිතේ හම්බ වෙන්නේ හරි අඩුවෙන් තාදී. ඒ තැන්වල නැවතුනේ නැත්නම් ආයේ මහ දුරක් ගිහිල්ලා හැරිලා ඇවිත් ඒ තැන් හොයන්න හරිම අමාරුයි. එතකොට අපි විතරක් නෙවෙයි අපේ ජීවිතවල ඉන්න අනිත් අයත් අතරමං වෙනවා. මට සමා වෙන්න තාදී. මගේ දුවට ජීවිතේ මේ පාඩම් කියලා දෙන්න මම පරක්කු වැඩිද? Attention passengers, this is the final boarding call for Sri Lankan Airlines flight UL 308 to Singapore. We are now inviting Ms. Tati Surya Bandara to proceed to gate number 5 immediately. The gate will be closing in 5 minutes. Ms. Tati Surya Bandara, please make your way to gate number 5 immediate boarding. This is the final opportunity to board your flight. Thank you. ජීවිතේත් හරි පුදුමයි අනු. මෙච්චර ඔයා ළඟින් ඉඳලා ඔයාට හැම දෙයක්ම කියන්න ඕන වෙද්දි ජීවිතේ මට දෙන්නේ 104ක බැටරි එකක් තියෙන ෆෝන් එක විනාඩි 2ක්. අනු දැනෙන හැම දෙයක්ම වචන කරන්න අමාරු නම් මට මේක කියන්නම ඕන. මම දෙපාරක් ආදරය කරලා තියෙනවා කියලා කිව්වාට මතකද? ඒ දෙපාරම මං ආදරය කරලා තියෙනවාට අනු ඉස්කෝලේ යන කාලේ එක බෙන්ච් එකේ වාඩි වෙලා පෑනෙන් ඇද පිරකට රණ්ඩු වෙන කාලේ
කාටවත් නොකිය හිතේ විතරක් ආදරේ කළේ ඔයාට. ඊට අවුරුදු ගානකට පස්සේ මං ආදරේ කරලා තියෙන්නේ කවින් කියන නමකින් වැහුණු ඔයාට. මේ පාර වෙලාවේ අවුරුදු ගානකින් පස්සේ ඔයාව ආපහු දැක්කම ඉස්කෝලේ කාලටත් වඩා ආදරෙන් ඔයා මගේ ළඟ ඉඳිද්දී ඉස්සර මගේ හිතේ ඇති වෙලා මගේ ඇල්ල ගිය ආදරේ ආයෙත් මට දැනෙන්න පටන් ගත්තා. ඒත් ඒක ඔයාට කියන්න කලින්ම ඔයා මගේ හදවත බෙදලා දැම්මා. ඔයා කරපු දේට ඔයාට හේතුවක් ඇති. ඒත් ඒක මම ගොඩාක් දෙව්වානොත් ගොඩක්. ඔයත් එක තරහ ගන්න ඕන වුණත් ඔයාට වෛර කරන්න ඕන වුණත් මට ඒක කරන්න බැරි වුණා. මේ මොඩ හිත කොහෙන් හරි හොයාගන්න ඔයාට බැඳෙන්න හේතුවක්මයි. නමුත් මේක මට හරි අමාරුයි. ඔයාව දැක දැක ඔයාට ආදරය කර කර පුරුවකින් මවර වට ගන්න මට බෑ අනොත්. මට හීල් වෙන්න කාලේ ඕනේ. මට මාව තේරුම් ගන්න නිදහසක් ඕනේ. ඒ නිසා මේ හැම දෙයකින් මට ඈත් වෙන්න ඕනේ. ඒත් මගේ මේ හිතේ තියෙන දේවල් කවදාවත් නොකියව කියන පසුතැවීම මගේ ජීවිතේට බර වැඩි. ඒකයි මම මේක ඔයාට වන්නේ. ටේක් කෙයාර් අනුත් නවතින්න. මගේ අතහැර යනදා පවා නුඹේ පසු පස හිඳිමේ හදරදි හැම සිහිනේ සදා වෙනතක දළුලාවී ඇරයුම් නොකළ සිත් වේදනා රහසේ නෙතේ රැඳුනේ අවසන් නොවන පෙන් ප්‍රාර්ථනා පහසේ සිනා බැඳුනේ නුඹේ ඇස් දිහා බලා සිටියා නුඹේ ඇස් දිහා බලා සිටියා නුඹේ ඇස් දිහා බලා සිටියා නුඹේ ඇස් දිහා බලා සිටියා. මත් පාරක් ආදරේ කරලා තියෙනවා කියලා කිව්වොත් මතකයි. ඒ පාර මම ආදරේ කරලා තියෙනවා තමයි. ඉස්කෝලේ යන කාලේක බෙන්ච් එකේ වාඩි වෙලා ටෑනින් එද පිරකඩ රණ්ඩුවේ කාලේ. මම කාටවත් හිතෙන්න ඉස්සරහ ආදරේ කළේ ජීවිතේ අඳුරුනින්නේ නොබ හිඳී ළඟ මගේ ආදරේ නොවේද හැම වෙලේ මේ ගමන අරපුවේ ඔබේ ඔය නොහොමේ මා ඉන්නවා සිහිනෙන් වගේ හෙට මා තනි වේවි හැම මතකයන් විදිසෙනෙහසේ නුඹේ ඇස් දිහා බලා සිටියා නුඹේ ඇස් දිහා බලා සිටියා අනුබෙස් දිහා බලා සිටියා අනුබෙස් දිහා බලා සිටියා. ජීවිතේ අඳුරුනින්නේ නොබ
මාව දාලා යන්න කිව්වේ. යන්න තමයි කියේ. එහෙනම් කියේ නැත්තේ? ෆ්ලයිට් එක මිස් වුණානේ. පරක්කු වුණාද? ආදරෙත් හරි පුදුම දෙයක්. වෙලාවකට හිත සනසනවා, තවත් වෙලාවකට රිදවනවා. ආදරය ගැන හැම මතකයක්ම හිතේ ලස්සනම තැනක රැඳෙනවා. ඔව්, ආදරය ඇත්තටම මොන වගේද කියලා හරියටම අර්ථකථනයක් දෙන්න මම දන්නේ නැහැ. ඒ වුණත් යාළුකම් වෙනුවෙන් ආදරය පවා පරිත්‍යාග කරන එකේ තෘප්තිය මොන වගේද කියලා මම දැන් දන්නවා. ඉතින් මම සාරා මේ අපේ යාළුකමේ විසල් ආදර කතාව